අමතන අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න. හැම දවසක්ම අලුත් දවසක්. මගේ නම ආශා. ඇවිදින්න පුළුවන් මනුස්සයෙක්ට අත්තටු ලැබුණහම කොයි වගේ වෙයිද? කවුරුත්ම නැති හුදකලා පාරක තනියම ඉස්සරහට යන ගමන් මම හිටියේ. සමහර වෙලාවට මට ලෝකෙ පේන්නේ හරිම අමුතු විදිහට. ඔයාට කවදා හරි ඇහිලා තියෙනවද මේ ගස් කතා කරන සද්දේ? ගලාගෙන යන වතුර පාරවල් කියන නිහඬ කතා. කෝටි ගාණක් මිනිස්සු ඇවිදපු පාරවල් වලට තියෙන අත්දැකීම්. මේ හැම කතාවක්ම ගොඩක් වෙලාවට මට ඇහෙනවා. මම මේ වෙලාවට කරන්නේ ඇස් වහගෙන අහන් ඉන්න එක. මේක අලුත් දවසක්. කලින් කිව්වා වගේම හැමදාම අලුත් දවසක්. කිලෝමීටර් ගණන් වලින් නම් ඔහිය මට ගොඩක් දුරයි. හැබැයි මගේ හිතට හරියම ළඟ නගරයක් ඔහිය කියන්නේ. මේ ඉන්නවයි ගමන් සහායක. ඕනෙම ගමනකදී බෑනු කියන එකම එක්කෙනා. මතක තියාගන්න, ජීවිතවලට ලිමිට් නැහැ. මේ වාලට පේන්නේ ප්‍රේමයේ නගරයට ඉර පායනවා. ඊයේ දවසේම හොටන් තැන්නේ පාරක් ගානේ ඇවිදපු මම මේ ලෑස්ති වෙන්නේ නුවරඑළියට යන්න. එහෙනම් අපි ඔහියට සුබ ගමන් කියමු. එක්කෝ ගිහින් එන්නම් කියමු. සමහර විට හග්ගල මල්ලත්තේ හැමදාම මල් පිපෙන්නේ නැහැ. හරියට අපේ ජීවිත වගේ. හැමදාම මල් පිපුණා නම් මොනවා කරන්න බැරිද? මෙයාගේ නම රෝයි. මේ තියෙන ලංකාවේ උසම පන්සල. හැන්දෑවෙද්දි නුවරඑළිය ටවුන් එක පුදුම තරම් ලස්සනයි.
කඩසාප්පු මිනිස්සුන්ගෙන් පිරිලා නුවරඑළියේ තියෙන පාළු බව මකනවා. මට ඕනේ උනේ මීදුම් මැද්දෙන් ඇවිදගෙන යන්න. ජීවිතේ Taman කැමති මල් වලට නම් ඒ මල් ගෙදර අරන් යන්න. කාගේවත් කීමකට කටුවලට ආදරය කරන්න පුරුදු වෙන්න එපා. පාන්දරට ග්‍රෙගරි ව්‍යවහාරය ලස්සනයි. හැබැයි නුවරඑළියේ තේතලු කඩන වතුකම්කරුවන්ගේ ජීවිත තරම්ම නම් නෙවෙයි. මේ තියෙන්නේ කන්දයාල ජලාශය. ඔව්, මම යන ගමන් ඉන්නේ අඹේවලට. අඹේවල ෆාම් එකේදී බලන්න තිබුණේ ආදරේ ඉදිරියේ ඕනෑම දරුණු දෙයක් නිහඬයි කියන කතාව විතරයි. මේක බ්ලොග් එකකුත් නෙවෙයි, ඩොකියුමන්ටරි එකකුත් නෙවෙයි. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නමක් දාගන්න. මම යනවා. ඊළඟ බ්ලොග් එකකින් හම්බෙමු.